තම මුළු ජීවිතයම සිය සල්ලාල සැමියා වෙත පුද කළ බිරිඳකගේ කතාව. ඝාතකයා බලන්න මේ ඔබේ කතාව වෙන්නත් පුළුවන්. ආයුබෝවන් හැමෝටම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හිදිය මා වෙත හෙළුවේ නොරිස්සුම් සහගත බැල්මකි. ඈ මාගේ ගේ ශාන්තයේ සිට පාදාන්තය දක්වා නෙත් හෙලා විවර කළ දොරින් ඇතුළට ගියේ පිළිතුරක් නොදෙමිනි. මලීට මුකුත් ලෙඩක් තිබුණේ නැහැනේ. මට මුකුත්ම තේරෙන්නේ නැහැ. අසනීපයක් තිබුණේ නැහැ. සරත් හොඳ සිහියෙන්ද කතා කරන්නේ. ඇයට මා අසලින් මත්පැන් වල ගන්ධය දැනුණා වේ යුතුය. නමුත් මා සිටින්නේ වෙරි වී සිහි විකල් තත්වයක නොවේ. සත්‍ය නම් ඇයට කිසිදු රෝගයක් නොතිබූ බවයි. අනේ කල්පනා තවත් මාව ස්ට්‍රෙස් නොකර කියනවද මට මොකද උනේ කියලා ප්ලීස්. මම දෙයත් එක්කොට ඇයට වැන්දෙමි. මලීට හાર્ට් එකේ ප්‍රශ්නයක්. මට කියන්න එපා උඹ ඒකත් නොදැන හිටියා කියලා නම්. කල්පනා කීවේ මා දෙසට දඹරැගිල්ලද උලුක් කරමිනි. හાર્ට් එකේ ප්‍රශ්නයක්? මා හිඳගත්තා නොව මාහට ඉබේ ඉඳ වුනි. දෙවියනේ මේ කුමක්ද? මලී. ඇයට හදවත් රෝගයක්. මා හා එක්ව වාසය කරන ඇයට එවන් අසනීපයක් ඇති බව මා දැනගන්නේ ඇගේ මිතුරියගෙන් වීම කෙතරම් අපහසුවක්ද? මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ කල්පනා. මට සමා වෙන්න. මලී මට කවදාවත් කියලා නැහැ ඒ ගැන. මට දැනුනේ ඉමහත් වේදනාවකි. මම හිසේ දෙයක් බැඳ ගනිමින් හඬන්නට වීමි. වර්ෂාව පහව ගොස් ඇත. දැන් හෙන පුපුරන්නේ මගේ හදවතේය. ඉන් ඇතිවන වේදනාව දැරිය හැකි නොවේ. මා හදවත ගැහෙන්නේ මාහට පාලනය කළ නොහැකි තරමේ වේගයකිනි. මගේ හෘද සාක්ෂිය මා පීඩාවට පත් කරමින් මොරදෙයි. කියලා නැහැ. සරත් මට ඇත්ත කියපන්. උඹට මලී කියන දෙයක් අහන් ඉන්න වෙලාවක් තිබුණද? තමන්ගේ බිරිඳට අසනීපයක් තිබෙන බව සැමියා දන්නේ නැහැ. මේ මොන විකාර කතාවක්ද? මම ඉන් නිරුත්තර වීමි. සැබවින්ම මාත් එයත් අතර මාස ගණනාවක පටන් වූයේ කඩදාසියකට සීමා වූ බැඳීමක් නොවේද? මා ඇහා විනාඩි 5ක් පමණකුදු කතා කර නොමැත්තෙමි. මලී දැන් මාස 6ක් තිස්සේ ක්ලිනික් යනවා. ඒ හැම දවසකම ඒකිව එක්කන් ගියේ මමයි. ඔව් උඹට කොහෙන්ද ඒකට වෙලාවක්? ෆෝන් එක, ලැප් එක, ඔෆිස් එක ඇරුණාම Tamanට කියලා ගෙදරක් පවුලක් තියෙන බව උඹට මතක තිබුණද? ඇගේ වදන් වැල් මා දෙසවන් තුලින් රිංගා හදවතෙහි කටු ලෙස ඇනේ. ඇය පවසන්නේ මුසාවක් නොවේ. නිවසට අඩිය තැබූ මොහොතේ පටන් මා දුරකථනයේ සමාජ ජාලා අතර ඔහේ සැරිසරුවෙමි. පරිගණකයේ උකුලේ හොයාගෙන සුරතල් කළෙමි. කාර්යාලය මට දිව්‍ය විමනක් විය. එහි මා ප්‍රිය කළ සුරාංගනක් දූ බැවිනි. එවිටම හදිසි ප්‍රතිකාරයකගේ දොර විවර වෙනි. ගිලන් ඇඳ මත හොවා කෘත්‍රිම ශ්වසනය සඳහා මුව ආවරණ පළඳා සිහිසුන්ව සිටින මලී දෙස මම බැලුවෙමි. සමන් මලක් මෙන් සුගන්ධයේ විහිදුවමින් විකසිතව උන් ඇය කපා හෙළූ කෙසෙල් කඳක්සේ මලානිකව පැතිර සිටී. මා මෑතකදී උවමනාවෙන් ඈ වෙත නෙත් යොමා නැති බව මට පසක් වූයේ ඈ මෙතරම් වැහැරී ඇති බව මා දෙනෙතට මින් පෙර හසුව නොතිබූ නිසාවෙනි. අහෝ කෙතරම් ඛේදජනකද. ඇය එකම ඇට සැකිල්ලකි. පිරුණු ලැම රෝස දෙක පොල් ඈ හැර දමා ගොස් ඇති බව මා දන්නේ දැන්ය. සැබවින්ම මාහට ඇය මඟ හැරී තිබේ. මාහට ඇවිසූයේ බිරිඳක්ද. දාසියක් මෙන් නිවස පිළිවෙලට තබා ගන්නා මගේ ඇඳුම් නිසි ලෙස සෝදා මැද දෙන ආහාරකිස සකසා මා පෝෂණය කරන වේතනයක් නොගෙන සේවයේ යෙදෙන ස්ත්‍රියක්ද. ඒ සඳහා මා ඇයට ඇට වූ උගුර නොවේද විවාහය. ඈ නිවසට වී නිකම් සිටිනවා යන හැඟීම දැඩිව දැනුන නිසාවෙන්ම හැකියාව තිබියදීත් මම ඈ වෙනුවෙන් රෙදි සෝදන යන්ත්‍ර මිලදී නොගත්තෙමි. ආහාර පිසීමට ගෑස් ලිප් මිලදී නොගත්තෙමි. වත්තේ තරම් දර තිබියදී කුමට ගෑස් වලට වියදම් කරනවාදැයි සිතුවෙමි. නමුත් මා වෙන කෙනෙකු වෙනුවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිවම ඒ සියල්ල සපයා ඇත්තෙමි. ඒ ඇගෙන් ලැබෙන
උණුසුම් හාදුවලට වශීකృతවය. අනේ තෑන්ක්ස් සරා. love you darling. ඈ මා මිල අධික යමක් තෑගි කළ විටක කීවේ එසේය. මා එම වචනවලට දැඩිසේ කෑදර වූයෙමි. රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා සහ නිලධාරී මඩුල්ල ඇවිස්සූ කඩිගුලක්සේ එහා මෙහා දුවමින් අවැසි කළමනා රැස් කරමින් ඇයගේ ගිලන් ඇඳ ගිලන් රථයට නංවති. ඈ ඇතුළු වීමටත් පෙර ගිලන් රථයේ නලාව ක්‍රියාත්මක කළ රියදුරුතෙම රථය පනගන්වා හමාරය. පිට මිනිසුන් වී ඔවුන් මලී වෙනුවෙන් මෙතරම් වෙහෙසෙන්නේ මා මොකෙක්දැයි මාහට පසක් කරමිනි. බස්සන්ගේ අමිහිරි විලාපයත් අසල නුග ගසෙහි වවුලු කලබලයත් පරදවමින් ගිලන් රථයේ නලා ශබ්දය දසත පැතිරේ. ගිලන් රථයේ රෝහල් භූමියෙන් පිට වූයේ විදුලි වේගයෙනි. මම ඒත් සමගම සිහි විකල් වූවකුසේ මෝටර් රථයට නැගුණෙමි. සරත් මනහර කායක ඩ්‍රයිව් කරයි. ඔයා පස්සට නගින්න. කල්පනා මාගේ උරතලයට සීතල වී ගිය දෑත තබා කීවෙන් මම සුචචකීකරු ගෝලයෙකු සිය ගුරුතුමියට අවනත වන්නාසේ ඇයගේ බසට අවනතව රථයේ පිටුපස දොරින් රථයට ඇතුළු වුනෙමි. මනහර කල්පනාගේ සැමියාය. ඔහු රියදුරු අසුනට ගොඩ වූ අතර කල්පනා අනෙක් පසින් ඔහු අසල අසුන් ගත්තාය. සරත් මලී මෙන්න මේ කුඹට දෙන්න කිව්වා. හොස්පිටල් එන එකට වඩා ඒගිට වැදගත් උනේ මගේ අතට මේ පොත දෙන එක. මම ගෙදරට යද්දි ක්ලිනික් පොතවත් අරන් නැහැ. ඒත් මේ පොත අත් දෙකෙන් මල්ලන් හිටියා. මම ආව ගමන්ම උඹට දෙන්න කියලා මගේ අතින් තිබ්බා. කල්පනා මා වෙතට දිගු කළේ කුඩා පොතකි. ඒ දින පොතක් නොවේ. කුඩා තනි රූල් පොතකි. අනේ සරත් මට ගෙදර ඉන්න හරි කම්මැලි. මට ලියන්න ඩයරියක් ගෙනත් දෙන්නකෝ. දිනක් ඇය මාගෙන් අයද සිටියේ කුඩා දැරියකසේය. අනේ මලී පිස්සු නැතුව ඉන්න විකාර. ගෙදරට වෙලා ඉන්න ඔයාට ඩයරි එක ලියන තරම් මොනවද තියෙන්නේ? මා ඇය වෙනුවෙන් කිසිත් කර නොමැති බව පමණක් මට පසක් වෙයි. නලාව හඬවමින් ගිලන් රථය අප ඉදිරිපසින් ඇදී යයි. මාහට පින් කිරීමටවත් වෙලාවක් තිබී නොමැත. නමුදු මා පෙර ආත්මයක හෝ කළ යම් පිනක් වේ නම් මම ඒ පින් සියල්ල ඔබට ලබා දෙමි. ඒ පින් බලෙන් ඔබ සුවපත් වේවා. දුරකථනයේ විදුලි පන්දම දල්වාගත් මම කල්පනා ලබා දුන් පොත දිගහැරියෙමි. දිනයෙන් දිනයට ඇයගේ මුතු අකුරින් ඇය යමක් එහි ලියා තිබේ. 2024 මාර්තු 3. ඇයිද මන්දා මගේ කොණ්ඩේ ගැලවී යන්න පටන් අරන්. සරත් අද මට කෑ ගැහුවා. බාත්රූම් එකේ කෙස් පිරීලා කියලා. ෂවර් එක කැඩලා නිසා මම නෑවේ බාල්දියෙන්. වතුර පුරවලා බාල්දිය උස්සද්දි මගේ පපුව රිදුනා. ඒ නිසයි මට බාත්රූම් එක පිරිසිදු කරන්න බැරි වුණේ. 2024 මාර්තු 5. මට හරිම වෙහෙසයි. අද සරත් ආවාම බෙහෙත් ගන්න යන්න ඕනේ. හවස් වෙද්දි මට හුස්ම හිර වෙන ගතියක් ආවා. මම සරත්ට කෝල් එකක් අරන් ටිකක් වෙලාසන එන්න පුළුවන් දැහුවා. අද මට පරක්කු වෙනවා. වෙලාසන එන්න මගේ බොස් ඔයාගේ අප්පච්චිද? එයා සැරෙන් මගෙන් ඇහුවා. එහෙම කියලා එයා ෆෝන් එක තිබ්බා. මට හොඳටම දුකයි. අනේ මගේ අම්මා තාත්තා හිටියා නම් කියලා මට හිතුණා. ඔයා වෙනස් වෙලා සරත්. මට බැරි මෙතන සිද්ධා ලේප ගාලා පපුව පිරිමැද්දා. මට හැමම නිින්ද ගිහින්. ආපහු අවදි වෙද්දි මට ටිකක් අඩුයි. සරත්ට වැඩ වැඩි. හෙට කල්පනා එක බෙහෙත් ගන්න යනවා. 2024 මාර්තු 6. කල්පනා උදේම ආවා. මම එයත් එක්ක බෙහෙත් ගන්න ගියේ මහනුවර ආසිරියකට. අපොයින්ට්මන්ට් එක දැම්මෙත් කල්පනාමයි. අනේ මට ඒකේ ඉන්න නිසා හිතට සැහැල්ලුයි. නම්බර 24. ඉතින් පොලිමේ වාඩි වෙලා ඉද්දි මට කලන්තයක් ආවා වගේ මතකයි. මම හැරෙද්දි මම හිටියේ ඇඳක් උඩ. කල්පනා මගේ අතකුත් අල්ලන් හොඳට මඩනවා. මේකිට පිස්සුද? මට මේ පොඩි කලන්තයක් න්යාවේ. මට හිතුණා. මට හිනාත් එක්ක. මොකද පිස්සියේ මේ? මම ඇහුවා. එතකොටත් ඒකි කලේ මාව බදාගෙන අඬපු එක. එතකොට ડોක්ටර් එතනට ආවා. පුතා ඔයාට බයිපාස් එකක් කරන්න වෙනවා. ඒකත් පුළුවන් තරම් ඉක්මනට.
පුළුවන් නම් හෙටම ඇවිත් ඇඩ්මිට් වෙන්න. මාත් next month ඉංග්ලන්ඩ් යනවා. දවසින් දවස සර්ජන්ලා අඩු වෙනවා පුතා. මාව නිකන් කරකවලා තෑරියා වගේ. මට සරත්ගේ මූණ මැවිලා පෙනුණා. අනේ මම මැරෙයිද සරත්? සරත් ගෙදර ආවේ හොඳටම රෑ වෙලා. එයා පව්. එයාට ඔෆිස් එකේ හරියට වැඩ. සරත් නාලා කෑම කනකල් මම හිටියේ විස්තර කියන නොයිවසිල්ලෙන්. ගොඩක්ම මට ඕන කළේ එයාව හයියෙන් බදාගෙන කඳුළු ඉවර වෙනකල් අඬන්න. සරත් මට ටිකක් කතා කරන්න ඕන. මම එහෙම කියද්දිම එයා අතින් සන් කළේ සද්ද කරන්න එපා කියන්නේ. එයාට ඔෆිස් එකෙන් කෝල් එකක්. ෆෝන් එකත් අරන් බැල්කනියට ගියපු සරත් එහාට මෙහාට ඇවිදිමින් කතා කළා. මං හිතන්නේ ඔෆිස් එකේ ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. ඉතින් ඇඳට ආවාම කතා කරනවා කියලා හිතපු මම ටිකක් ඇඳේ ඇල වුණා. මට හොඳටම නිින්ද ගිහින් සරත් කීයට ආවද කියලාවත් මම දන්නේ නැහැ. මට මා ගැනම පරාදීන හැඟීමක් දැන් මතුවේයි. දිනය මාහට මතක නොවෙතත් සිදුවීම මාහට මතකය. අපේ කාර්යාලයට අලුතින් පත්වීම් ලබා පැමිණි රෝසි කදිම ප්‍රසන්න ගෑනු ළමයෙකි. උතුරා යන යෞවනයත් ඇයගේ ඇඟට තද වූ ඇඳුම් විලාසිතත් සිත මන්මත් කරවයි. එදින මාහට දුරකථන ඇමතුම ලබාගත්තේ ඇයයි. මා ඇයගේ අංකය තැන්පත් කර ඇත්තේ ඔෆිස් කියාය. එම ඇමතුම මා දැඩිසේ බලාපොරොත්තුවෙන් බලා හුන ඇමතුමක් විය. ඇමතුම දුටු සැනින් මා ගත කිලිපොලා ගිය අන්දම මට දැන්වූ හොඳින් මතකය. ඇයට භාරව තිබූ ව්‍යාපෘති යම් ගැටලුවක් වෙතොත් දුරකථන ඇමතුමක් ගෙන විමසන ලෙස කීවේ මාමය. නමුදු මා එදා ඇයට ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේ විනාඩි කිහිපයකි. ඉතිරි පැය ගන්න මා ඇය සමග දෙඩුවේ වැල්වට ආරම්භය. අනේ මා කුමන සත්වයෙක්ද? මට දැන් සීදි විනසා ගැනීමට සිතෙයි. 3 වෙනි කොටසින් හමු වෙමු.